සුබ දවසක් හැමෝටම. කොහොමද ඔයාලට? මම ශෂිනී. මම ගොඩාක් කල් බලාපොරොත්තු වෙන හිටපු දෙයක්. ඇත්තම කිව්වොත් ඒක තව කෙනෙක් වෙනුවෙන් කරන දෙයක්. මගේ ජීවිතේ ගොඩාක් ආසන්න කරන්න හිටපු දෙයක් අද ඉෂ්ට කරගන්න මට පුළුවන්කම ලැබෙන්න යන්නේ. ඉතින් ඒ වෙන මොකුත් නෙමෙයි. ඔයාලා හැමෝම දන්නවා අපේ රටේ ඉන්න කැන්සර් රෝගීන්ට hair donation කරනවා. ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට wig හදලා නොමිලේ ලබා දෙන වැඩසටහන් තියෙනවා. ඉතින් ඒ අතරේ විශ්වාස කරන්න පුළුවන්කම තියෙන දෙයක් තමයි ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එක. ඉතින් මම කොණ්ඩේ වවන්න පටන් ගත්තේ කොරෝනා වලට කලින්. මගේ එළවලු ඉවර කළා. ඊට කලින් මම කොණ්ඩේ කොට වෙන්නම කපලා හිටියේ. ඉතින් මම වවන්න පටන් ගත්ත දවසේ ඉඳන් මගේ තිබ්බ හීනයක් තමයි මට කොණ්ඩේ වවන්න පුළුවන් වුණාට කැන්සර් හැදිලා අසනීපෙන් ඉන්න අයට ඒගොල්ලන්ට ට්‍රීට්මන්ට් ඉවර වෙලා ඒගොල්ලන්ගේ කොණ්ඩේ වැවෙන්න යන කාල සීමාව ඇතුළත ඇත්තට මේගොල්ලෝ ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. ඉතින් අන්න ඒකට අපිට කරන්න පුළුවන් උදව්වක් තමයි මේ hair donation එක. ඉතින් මම යම් තරමකට මගේ කොණ්ඩේ වුණාට පස්සේ මම බැලුවා. ඉතින් ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එකේ ඒ වෙනකොට බාර අරගෙන තිබ්බ hair donation ප්‍රමාණය සීමාව ඉක්මවා ගිය හින්දාත් ඒ වගේම කොරෝනා කාල සීමාව තුර නිසාත් ඒගොල්ලෝ ඒ කටයුතු සිද්ධ කරේ නැහැ ඩොනේෂන් බාර ගන්න එක. ඉතින් ඊට පස්සේ මේ ගමන ජූනි මාසේ ආරම්භ කළා. ජූනි හරිය මට මතක විදිහට ජූලි හරිය මම නොටිස් එක දැක්කේ සැප්තැම්බර් වල. ඉතින් ඒ වෙනකොට මට ඇත්තටම මම ඒ වෙද්දිත් ඊට කලින් ඉඳන් මම කවදා හරි මේක ආපහු නැවත ආරම්භ කරාම මම කොණ්ඩේ දන් දෙනවා කියලා මම හිතා හිටියේ. මොකද මට මේ කොණ්ඩේ ලස්සනක් තියෙනවා වගේම තව කෙනෙක්ට ඒක ලස්සනකට දෙන්න පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ ඒක ඇත්තටම උතුම් ක්‍රියාවක්. ඉතින් මම විතරක් නෙමෙයි ඔයගොල්ලෝ හැමෝටම මේ දේ කරන්න පුළුවන්. ඉතින් හැම මාසෙකම 4 වෙනි බදාදාට ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එක හරහා hair donation බාර ගන්නවා මේ ස්ථානයේදීම. ඉතින් ඒකට ඔයගලන්ට පුළුවන් Facebook එකට ගිහිල්ලා ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් කියලා ගහුවාම ඒගොල්ලන්ගේ link එකක් තියෙනවා. ඒකෙන්ට ගිහිල්ලා ඔයගලන්ට කැමති වෙලාවක් වෙන් කරගන්න පුළුවන් ඒ දවස් ඇතුළත. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මට වෙලාව තියෙන්නේ 2:00 ඒක මම ටයිම් එක දෙන්නේ. අද මම මගේ මේ කොණ්ඩේ මට ලස්සන කෙනෙක් මේ කොණ්ඩේ මම තවත් කෙනෙකුට ලස්සන කරන්න මම දායක වෙනවා. ඉතින් මම අද බලාපොරොත්තු වෙන විදිහටම මට මගේ hair එක ඩොනේට් කරන්න පුළුවන් වුණා. ඇත්තටම මට මාරු සතුටුයි. මොකද මම විතරක් නෙමෙයි. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි. අපි යාළුව වෙනුවෙන් කරන දෙයට අපිටත් මතක සටහනක් විදිහට ඒගොල්ලෝ පොඩි පැයක් දෙනවා. මේ වගේ ලස්සන සර්ටිෆිකේට් එකක්. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා කොණ්ඩේ දෙන්න කැමතියි ඉන්න අයට ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එකත් එක්ක එකතු වෙලා මේ උතුම් පුණ්‍ය ක්‍රියාවට දායක වෙන්න කියලා. එහෙනම් මම ගිහින් එන්නම්.